හරි යාළුවනේ. එතකොට අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ඔයාලට මතක ඇති හයි එකක්. එහෙම නැත්නම් මාකට් එකේ අප් ට්‍රෙන්ඩ් එකක් අඳුරගත්තු විදිය. හරිද? එතකොට අපි මේ වීඩියෝ එකේදී කතා කරමු කොහොමද ඩවුන් ට්‍රෙන්ඩ් එකක් අඳුරගන්නේ කියලා. හරිද? එතකොට අර විදියට මොන්න මම මාකට් එකේ පොඩ්ඩක් ඇඳ ගන්නම්. හරිද? ඔන්න මාකට් එක මොනවද වෙන්නේ? එන්න පහළට තමයි එන්නේ. හරිද? ඩවුන් ට්‍රෙන්ඩ් එකේදී මාකට් එක ඔන්න ඔය විදිහට පහළට තමයි එන්නේ. හරිද? එතකොට මේකේ ඔන්න මෙතන උඩම කෙලවරට අපි කියනවා මොකද්ද? හයි එකක් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඊළඟ කෙලවරට අපි කියනවා ලෝ එකක් කියලා. ඊළඟට ඔන්න ආයි හයි එකක් තියෙනවා. ඊට පස්සේ ඔන්න ආයි ලෝ එකක් තියෙනවා. හරිද? ඊළඟට ඔන්න තව හයි එකක් තියෙනවා. හරිද? ඊළඟට ඔන්න තව ලෝ එකක් තියෙනවා. ඒ වගේම මොකද්ද? ඔන්න තව හයි එකක් මෙන්න මෙතන තියෙනවා. හරිද? ඉතින් ඔහොම තමයි තියෙන්නේ. එතකොට ඔයාලට මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ හයි එකට වඩා පහලින් තමයි ඊළඟ හයි එක තියෙන්නේ. මේ හයි එකට වඩා පහලින් තමයි ඊළඟ හයි එක තියෙන්නේ. ඒ හයි එකටත් වඩා පහලින් තමයි අනිත් හයි එක තියෙන්නේ. ඒ වගේම තමයි ලෝ එක. ඉතින් මේ ලෝ එකට වඩා පහලින් මේ ලෝ එක තියෙනවා. මේ ලෝ එකට වඩා පහලින් තමයි ඊළඟ ලෝ එක තියෙන්නේ. හරිද? එතකොට මේ හයි එකට වඩා පහලින් මේ හයි එක තියෙන නිසා අපි මේකට කියනවා මොකක්ද? ලෝව හයි එකක් කියලා. එතකොට මේ හයි එකට වඩා පහලින් තමයි ඊළඟ හයි එක තියෙන්නේ. ඉතින් මේකටත් අපි කියනවා ලෝව හයි කියලා. ඉතින් ඊළඟ එක බැලුවත් මෙතනක් තියෙනවා ඔන්න ලෝව හයි එකක්. ඒ වගේම මෙතන තියෙනවා ලෝ එකක්. මේ ලෝ එකට වඩා පහලින් තමයි ඊළඟ ලෝ එක තියෙන්නේ. මේකට අපි කියනවා ලෝ ලෝ එකක් කියලා. හරිද? ඒ වගේම මේ ලෝ එකට වඩා පහලින් තමයි ඊළඟ ලෝ එක තියෙන්නේ. එහෙනම් අපි මේකටත් කියනවා ලෝ ලෝ එකක් කියලා. එහෙනම් ඔයාලා ප්‍රැක්ටිස් කරද්දී ඩවුන් ට්‍රෙන්ඩ් එකක් අඳුරගන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම මාකට් එකේ ලෝ හයිස් ලෝ ලෝස් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. එහෙනම් ඒක අපි ඩවුන් ට්‍රෙන්ඩ් එකක් විදියට හඳුන්වනවා. හරිද? ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු සයිඩ් වේ ට්‍රෙන්ඩ් එක කොහොමද අඳුරගන්නේ කියලා.